හැමෝම ඉල්ලපු නිසා ඔන්න අද ඉඳන් ප්‍රේමදඩේම 5 කොටස අරගෙන එනවා. අද ඉඳන් ඔයාලට මුල ඉඳන්ම ප්‍රේමදඩේම 5 බලන්න පුළුවන්. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පළවෙනි කොටස පටන් ගන්නේ බ්‍රින්දා වටපිට බලමින් එයා ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව ඉන්න අතරේ. එයා දකිනවා ඉර බහින්න ළඟයි කියලා. ඔය අතරේ අනෙක් පැත්තෙන් දේව්ගේ කටහඬ ඇහෙනවා. එයාට තුවාල වෙලා බ්‍රින්දා කොහෙද ඉන්නේ කියලා එයා කල්පනා කරනවා. කුණාටුවක් ඇවිත් එයාලා දෙන්නව මේ ස්ථානයට ගෙනාපු හැටි එයාට මතක් වෙනවා. බ්‍රින්දා දේව් ළඟට යන්න උත්සාහ කළත් අනිත් කාමරයේ දොර වැහෙනවා. එයා ඕන් නමක් ශිවාය කියලා කෑ ගහගෙන දොර අරිනවා. නැගිට ගන්න බැරුව අමාරුවෙන් ඉන්න දේව්ව අල්ලගන්න බ්‍රින්දා ශිව දෙවියන්ට යාඥා කරමින් එයාව කෝවිල ඇතුළට එක්කගෙන යනවා. බ්‍රින්දා දේව්ව පඩිපල උඩින් තියලා කියනවා එයා ජීවතුන් අතර ඉන්නකම් දේව්ට මුකුත් වෙන්න දෙන්නේ නෑ කියලා. මේ ස්ථානය ලාල් ටෙක්ටි කෝවිල වගේ පේන්නේ නැති නිසා මේ කොහෙද කියලා දේව් අහනවා. බ්‍රින්දා කියනවා මේ ඒ ස්ථානය නෙවෙයි කියලා. එහෙම කියමින් ඇය වටපිට බලන්න පටන් ගන්නවා. එතකොට එයාට නිල් පාට එළියක් දකින්න ලැබෙනවා. එයා ඉක්මනට දේව් ළඟට ඇවිත් බය වෙන්න එපා. එයා දේව්ට මුකුත් වෙන්න දෙන්නේ නෑ කියලා කියනවා. එයා දේව්ව අරගෙන යන්න හදනකොටම කඩුවක් ඇවිත් දේව්ගේ වැදිලා එයාව කුළුණකට හිර වෙනවා. බ්‍රින්දා කෑ ගහනවා. ඔන්න එතකොටම ශලාකා සහ විශාකා එතනට එනවා. බ්‍රින්දා දකිනවා. වෙලාව ඇවිත් කියලා ශලාකා කියනවා. විශාකා තමන්ගේ රූප දෙකක් හදාගෙන එක්කෙනෙක් දේව්ගේ බෙල්ලට කඩුව දික් කරද්දී අනිත් කෙනා නාගිනියක් වෙලා බ්‍රින්දාට පහර දෙනවා. ශලාකා මුණ්ඩිකාගේ බලයන් භාවිතා කරන්න උත්සාහ කළත් ඒවා බ්‍රින්දාට වැඩ කරන්නේ නෑ. බ්‍රින්දා කියනවා එයාගේ මායාවන් තමන්ට වැඩ කරන්නේ නෑ කියලා දැන්වත් තේරුම් ගන්න ඕන කියලා. එයා බුද්ධිමත් නම් විශාකාගේ පැත්තේ නෙවෙයි තමන්ගේ පැත්තේ ඉන්න තිබ්බා කියලත් බ්‍රින්දා කියනවා. බ්‍රින්දා එයාව නයනතාරා කියලා අමතනවා. ඒක අහලා දේව් තැති ගන්නවා. ශලාකා කියනවා එයා නයනතාරා තමයි. ඒ නිසයි බ්‍රින්දාට වඩා දේව්ව අයිති වෙන්න ඕන එයාට කියලා. විශාකා තමන්ගේ බලයෙන් බ්‍රින්දාව බුබුලක් ඇතුලේ හිර කරනවා. එයා දේව්ගේ පවුලට කරපු දෙයට දේව්ගෙන් සමාව ඉල්ලනවා. දේවල් සියල්ල දන්නා පොතේ තිබුණු විදිහට මේ කෝවිල මතුවෙන්නේ අවුරුදු ගානකට සැරයක් කියලත් ඒ නිසයි එයාලව මෙතනට අරගෙන ආවේ කියලත් දැන් එයාලට මෙතනින් පැනලා යන්න ක්‍රමයක් නැති බවත් විශාකා බ්‍රින්දාටයි දේව්ටයි කියනවා. ඒ විතරක් නෙවෙයි. අද රැහැ චන්ද්‍රග්‍රහණයක් ඇවිත් හඳ රතු පාට වෙනවා. ඉර කළු පාට වෙනවා. අද රෑ නාගමාණික්කය අල්ලන ඕනෑම කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඒ නිසා දේව්ට මැරෙන්න වෙනවා. එයාට බේරෙන්න ක්‍රමයක් නෑ. එයාව බේරගන්න පුළුවන් එකම දේ කෝවිලේ රහස විතරයි. විශාකා සහ ශලාකා තමයි මේ සියල්ල කළේ කියලත් බ්‍රින්දා නිවැරදිකාරියක් කියලත් දේව් තේරුම් ගන්නවා. ශලාකාට මැරෙන්න ඕන නෑ. ඒත් විශාකා එයාට කියනවා නාගමාණික්කය සහ දේව් අතරින් එකක් තෝරගන්න කියලා. දේව් කවදාවත් එයාට ආදරය කළේ නැති නිසා ආදරය කළේ බ්‍රින්දාට විතරක් නිසා ශලාකා නාගමාණික්කය තෝරගන්නවා. දේව්ගේ ඇඟෙන් නාගමාණික්කය එළියට ගන්න ශලාකා සහ විශාකා දේව්ට කඩුව දික් කරනවා. තමන්ගේ ආදරය බේරගන්න ශේෂ් නාග නාගිනියන්ගෙන් උදව් ඉල්ලලා බ්‍රින්දා යාඥා කරනවා. ශලාකා සහ විශාකා දේව්ට පහර දෙන්න යද්දිම කුළුණක් කඩාගෙන වැටිලා කළු නාගිනියක් මතුවෙනවා. ඒ කවුද කියලා ශලාකා අහනවා. ඒ ශේෂා කියලා විශාකා කියනවා. විශාකා ශේෂාව සාදරයෙන් පිළිගනිමින් කියනවා එයාව දැකීම සතුටක් කියලා.
ශේෂා විශාකා දෙසට ඇවිත් එයාට පිහියෙන් අනිනවා. එයා නාගලෝකයට ගියේ නරක නාගිනියක් විදිහට වුණත් එහෙදි එයාගේ වැරදි තේරුම් අරන් පශ්චාත්තාප වුණ බවත් අද එයා ඇවිත් ඉන්නේ නරක පරද්දලා හොඳ අයට උදව් කරන්න බවත් ශේෂා කියනවා. ඒ එක්කම එයා බ්‍රින්දාව හිර කරලා තිබ්බ බුබුල කඩලා දානවා. බ්‍රින්දා දේව් ළඟට දුවගෙන ගිහින් ඇස් අරින්න කියලා කියනවා. ශලාකා එයාව අල්ලගෙන දේව්ගෙන් ඈතට තල්ලු කරනවා. බ්‍රින්දා අර්ධ නාගිනියක් බවට පත් වෙලා දේව්ව බේරගන්න එයාගේ වලිගෙන් දේව්ව වට කරගන්නවා. ශලාකා බය වෙලා කුළුණු පිටිපස්ස හැංගෙනවා. බ්‍රින්දා එයාට පහර දෙන්න හදනවා. විශාකා තමන්ගේ තවත් රූපයක් හදාගෙන දැන් කොහොමද බේරෙන්නේ කියලා ශේෂාගෙන් අහනවා. ශේෂා එයාගේ වලිගෙන් විශාකාලා දෙන්නම හිර කරත් එයාලා ශේෂාට දෂ්ට කරලා බේරෙනවා. විශාකා මුණ්ඩිකාගේ බලයෙන් බ්‍රින්දාටත් පහර දෙනවා. නාගමාණික්කය ගන්න කියලා ශලාකා විශාකාට කියනවා. ශලාකා සහ විශාකා දේව්ගේ හිසෙන් නාගමාණික්කය ගන්න උත්සාහ කරනවා. දැන් එයාලට උදව් කරන්න පුළුවන් නාගරාජිනියට විතරක් බවත් එයාලා කවදාවත් නාගලෝකය දාලා එන්නේ නැති බවත් විශාකා ශේෂාට සහ බ්‍රින්දාට කියනවා. ඇවිත් විශාකාගේ අභිමානය කඩන්න කියලා ශේෂා නාගරාජිනියගෙන් ඉල්ලනවා. එතකොටම තවත් කුළුණක් කඩාගෙන වැටිලා බේලා එනවා. ශේෂා සහ බ්‍රින්දා එයා ඉදිරියේ දන නැමනවා. බේලා විශාකා දෙස රවා බලනවා. විශාකා ශලාකාවත් අරගෙන බේලා ඉදිරියේ නැමෙනවා. නාගරාජිනිය ඉන්නේ ශේෂ නාගිනියට ඉහළින් බවත් ඊට පස්සේ ඉන්නේ තවත් එක්කෙනෙක් විතරක් බවත් බේලා කියනවා. එයා තව දෙයක් හෙළි කරන්න කලින් තමන් එයා ඉදිරියේ නැමුණට පරාජය පිළිගත්තේ නෑ කියලා විශාකා කියනවා. එයා බේලා කියලා කතා කරද්දී නාගරාජිනිය කියලා කතා කරන්න කියලා බේලා අණ කරනවා. ශේෂා එයාට උදව් කරන්න ආපු බවත් දැන් එයාත් එතන ඉන්න බවත් බේලා සහතික වෙනවා. එයා බ්‍රින්දාට කියනවා දේව් ළඟට යන්න කියලා. බ්‍රින්දා එයාගේ ආදරය ළඟට දුවගෙන යනවා. බේලා ශේෂාගේ තුවාල සුව කරමින් කියනවා එයා සියල්ල දුටු බවත් මුළු නාග ලෝකයම එයා ගැන ආඩම්බර වෙන බවත්. සිහිය නැතුව ඉන්න දේව්ව දැකලා බ්‍රින්දා හොඳටම අඬනවා. බේලා එතනට ඇවිත් බ්‍රින්දාට බය වෙන්න එපා කියමින් දේව්ව සුව කරන්න එයාගේ බලය පාවිච්චි කරන්න පටන් ගන්නවා. එක විශාකා කෙනෙක් පිටුපසින් බේලාට පහර දෙන්න හදද්දී ශේෂා එයාව නවත්වන්න හදනවා. ඒත් අනිත් විශාකා ශේෂාව අල්ලගෙන එයාගේ වලිගයෙන් හිර කරගන්නවා. විශාකා සර්පයෙක් වෙලා පිටුපසින් බේලාට පහර දෙන්න හදනවා. බ්‍රින්දා දකිනවා. බ්‍රින්දා එයාට කඩුවෙන් අනිනවා. ඒ විශාකා මැරෙනවා. ශේෂා ශලාකාට අනිනවා. එයත් මැරෙනවා. දැන් ඉතිරි වෙන්නේ එක විශාකා කෙනෙක් විතරයි. බ්‍රින්දා එයාට පහර දෙන්න හදද්දී බේලා එයාව නවත්වලා කියනවා එයා එක බලාගන්නම් කියලා. බේලා විශාකාව මරලා දානවා. එතකොටම චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙලා හඳ රතු පාට වෙනවා. බ්‍රින්දා දේව් ළඟට දුවගෙන යනවා. දේව් බ්‍රින්දාව විශ්වාස නොකිරීමේ වැරද්දට සමාව ඉල්ලනවා. බ්‍රින්දා අඬමින් කියනවා එයාට මොකුත් වෙන්නේ නෑ කියලා. දේව්ට හුස්ම ගන්න අමාරු වෙනවා. එයා නාගිනියක් කියලා දැනගත්තට පස්සෙත් එයා බ්‍රින්දාට ගොඩක් ආදරය කළ බවක් මතක් කරනවා. බ්‍රින්දා අඬමින් කියනවා එයත් ගොඩක් ආදරෙයි කියලා. එයාලාගේ සුන්දර මතකයන් තිරයේ පෙන්නද්දී දේව් ඇස් පියා ගන්නවා. බ්‍රින්දා හොඳටම අඬනවා. ලාල් ටෙක්ටි කෝවිලේ රහසට තවමත් එයාලාට උදව් කරන්න පුළුවන් නිසා බය වෙන්න එපා කියලා බේලා බ්‍රින්දාට කියනවා. ඒ රහස මොකද්ද කියලා බ්‍රින්දා අහනවා. බේලා කියනවා එයාලත් ඒක දැනගන්න
බලන් ඉන්න බවත් ඒ රහස දන්නේ එක්කෙනෙක් විතරයි කියලත්. තමන් සහ ශේෂා ආවේ කුළුණු වලින් බවත් අනිත් නාගිනිය එන්න තව එක කුළුණක් විතරක් ඉතිරිව ඇති බවත් බේලා පෙන්වනවා. නමුත් එයාව කැඳවිය හැක්කේ මහාදේව්ට විතරයි. ශේෂ නාගිනියට ඉහලින් නාගරාජිනිය ඉන්න බවත් නාගරාජිනියට ඉහලින් ප්‍රබල ආදි නාගිනිය ඉන්න බවත් එයා කියනවා. ආදි නාගිනිය කැඳවීමට බ්‍රින්දා, බේලා සහ ශේෂා තාණ්ඩව නර්තනය පටන් ගන්නවා. භූමිකම්පාවක් සිද්ධ වෙනවා. බ්‍රින්දා බිම ඇදගෙන වැටෙනවා. එයා එනවා කියලා බේලා කියනවා. එලියක් පෙනෙනවා. මහාදේව් තාණ්ඩව නර්තනයේ යෙදෙනවා පෙනෙද්දී එයාලා දෑත් එකතු කරගන්නවා. අවසාන සිතුවම හෙළිවන අතර ආදි නාගිනිය පැමිණෙන බව බේලා කියනවා. මහාදේව් කියනවා එයා එයාලා ගැන පැහැදුණු බව. ලාල් ටෙග්ඩි කෝවිලේ රහස එයා කියන්නේ නැති වුණත් අවුරුදු 10,000කට පෙර මෙම කෝවිලේදී ශාප ලද්දා වූ ආදි නාගිනිය පැමිණෙන බව එයා කියනවා. එයා ආදි නාගිනියට අනතුරු අඟවනවා බ්‍රින්දාගේ ආදරය බේරා ගැනීමට සහ එයාගේ කතාව කීමට තීරණය කළහොත් එයාට නැවතත් ඒ වේදනාවම විඳීමට සිදුවෙන බව. බ්‍රින්දාගේ ආදරයට පණ ලැබෙන්නේ නම් එන්න කැමති බව ආදි නාගිනියගේ කටහඬින් කියවෙනවා. මහාදේව් පිටව යනවා. ආදි නාගිනිය පැමිණෙනවා. බ්‍රින්දා, බේලා සහ ශේෂා එයා ඉදිරියේ දෑත් එකතු කරගන්නවා. තමන් ශාප ලැබූ නමුත් නැවතත් පණ ලැබීමට තීරණය කළ බවත් ඒ කියන්නේ තමන්ට නැවතත් තමන්ගේ කතාව කියන්නත් ශාප ලැබෙන්නත් සිදුවන බවත් ආදි නාගිනිය කියනවා. නමුත් එයාලා තමන්ගේ නාගවංශයේ අය නිසා සහ බ්‍රින්දාගේ ආදරය බේරා ගැනීමට අවශ්‍ය නිසා ඒ ගැන කනගාටු වන්නේ නැති බව එයා කියනවා. එයා බ්‍රින්දාගෙන් එයාගේ නම අහනවා. එයාගේ නම දේව් කියලා බ්‍රින්දා කියනවා. දේව්ව බේරා ගැනීමට තමන්ගේ කතාව කියන්න සිදුවන බවත් නමුත් පළමුව දේව්ගේ ඇඟෙන් නාගමාණික්‍ය එළියට ගත යුතු බවත් ආදි නාගිනිය කියනවා. ඒක කරන්නේ කොහොමද කියලා බ්‍රින්දා අහද්දී තාණ්ඩව නර්තනය හරහා ඒක කරන බව ආදි නාගිනිය පවසනවා. බ්‍රින්දා, බේලා, ශේෂා සහ ආදි නාගිනිය තාණ්ඩව නර්තනය පටන් ගන්නවා. ටික වෙලාවකට පසු දේව්ගේ හිසෙන් නාගමාණික්‍ය එළියට එනවා. එයා ඇස් අරින්නේ නැත්තේ ඇයි කියලා බ්‍රින්දා අහනවා. තමන්ගේ කතාව කිව්වාට පස්සේ කෝවිලට බලයන් ආපසු ලැබෙන බවත් කෙනෙකුට නවත පණ දීමේ ආශිර්වාදය මේ කෝවිලට ඇති බවත් ආදි නාගිනිය පවසනවා. එතකොටම පිඹින ශබ්ද ඇහෙනවා. එයාලාව නැවත නාගලෝකයට කැඳවන බවත් එයාලා යා යුතු බවත් ආදි නාගිනිය බේලාට සහ ශේෂාට කියනවා. සියල්ල හොඳින් සිදුවනු ඇති බවට බ්‍රින්දාට සහතික වෙමින් බේලා සහ ශේෂා පිටව යනවා. තමන්ට ශාපය ලැබුණේ කා නිසාවෙන්ද යන්න දැන් බ්‍රින්දාට පවසන බව ආදි නාගිනිය කියනවා. ඔන්න ඔහොමයි අද කතාව ඉවර වෙන්නේ. ඊළඟ කොටසින් පෙන්වන්නේ ආදි නාගිනිය විසින් චීල්ට කෝවිලට ඇතුළු වීමට ඉඩ දෙන්නේ එයාලා කෝවිල විනාශ කරලා නාගමාණික්‍ය ලබා ගන්න සැලසුම් කරන බව දන්නේ නැතුවයි.